එතකොට අම්මා මූ ගැනද කිව්වේ? හිතුවට වැඩිය ටිකක් ලොකු කූඹියෙක් හැබැයි. මල්ලි මොකද්ද මේ බලු කතාවක් කියලා තියෙන්නේ? මම උඹලා සීනි බෝතලෙට පැන්න කියලා. මම 2.50 වැඩ ගන්න ආවා. මූ හිතන් ඉන්නේ මේ 2.50 කියලා. 2.50 නෙවෙයි අකෝ රුපියල් 50ක සීනි තිබ්බ එතන. ඇයි උඹ දැන් ළඟට ආවේ ගහන්නද? ගානක් කන පොඩියෙන්. උක්කා මාර බඩුවක් නෝයා. සීනි හොරෙන් කාලේ මෙතන කනටත් ගහන්න කතා කරන්නේ. මල්ලි මොකද මේ ඔය ඇයි මේ සීනි චුට්ටකට ඔච්චර දඟලන්නේ? දඟලන්නේ නෙවෙයි පගෝ. උඹලා හොරෙන් කන්න අපි ගෙදරින් ගුටි කන්න. මොකද්ද මේකේ තේරුම කියහන්? අම්මා හිතන් ඉන්නේ මං හොරෙන් සීනි කනවා. අම්මෝ කන. ගැහුවනේ කතා මැදි කනට. දැන් මම ගැහුවොත් උඹට කොහොම තියෙද කතා මැදි කන්න? අම්මඩ. මල්ලි ඔය කනේ මధుර කිඩේ උට ගැහුවේ උඹට නෙවෙයි. යා අපේ අම්මා පංච්. අඩෝ සීනි 250 මෙච්චර ලොකු වලිය. යකෝ 96ලට අවන්තලට රදීස්ලට ගහපු මට උඹ මොන සිපයියෙක්ද බා? අපේ අම්මා දරණි යකෝ. බුෂාව්. මලි වට කරලා ස්ටීපෙන් බහැලින්නේ. යටිපතුල් ලන්ඩන බ්‍රේක් පාරවල් මල්ලි මෙව්වා. මම මේ උඹට හොඳින් කියන. අට දෙකෙන් අල්ලලා සමනලේ ගැටේ ගහන්න කලින් කියපන් උඹනේ සීනි කෑවේ. නැති බැරිකමට සීනි අට දෙකක් කෑවා කියලා මගේ අට දෙක සමනලේ ගැටේ දාන හරිද මං අහන්නේ. අර මම යනවා උඹලා එහෙන දරුණු මිනිස්සු.